හෙලෝ යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් නේද? යාළුවනේ, ඔයාලා දන්නවද ගඟක් තමන්ගේ දිගු ගමන අවසන් කරන්නේ කොහෙන්ද කියලා? අන්න ඒ වගේ තැනක තමයි අද අපි ඉන්නේ. ඒ තමයි තොඩුවාව මෝය. යාළුවනේ, මෙතන තමයි තොඩුවාව මෝය තියෙන්නේ. ඔයාලා Google එකේ search කරන්න තොඩුවාව මෝය කියලා. එතකොට මේ මැප් එකේ පෙන්නනවා එතන තියෙන්නේ කියලා. ඔයාලා දැන් මේ බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන විදියට මේ එතන තමයි තොඩුවාව මෝය තියෙන්නේ. එහෙනම් යාළුවනේ, අපි එකට මේ සුන්දර ස්ථානය ගවේෂණය කරමු. යාළුවනේ, මෙතන තියෙන්නේ පුත්ලන් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුවට ආසන්නව තොඩුවාව මෝය තියෙන්නේ. ඒ කියන්නේ මාරවිල මහයව දන්නවනේ. මහයව ඉඳන් ඉද්දී මහයව තොඩුවාවේ පාරේ ආවොත් මෙතන බලා ගන්න පුළුවන්. නැත්නම් හලාවත පැත්තෙන් වගේ ආවොත් එහෙම හලාවත පොලිසියේ පැත්තෙන් ආවොත් මේ මෝය බලා ගන්න පුළුවන්. මුලින්ම යාළුවනේ, මෝය කියන්නේ මොකක්ද කියලා බලමු. සිංහලේ මෝය කියන්නේ ගඟක් මුහුදට වැටෙන ස්ථානය. තොඩුවාව මෝය කියන්නේ දැදුරුවේ අවසානයයි. ශ්‍රී ලංකාවේ දිගම ගංගා වලින් එකක් වන දැදුරුවය මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙලා කිලෝමීටර් 142කට ආසන්න දුරක් ගමන් කරලා අවසානයේ තමයි මේ ඉන්දියන් සාගරයට මෙතනින් තමයි එකතු වෙන්නේ. යාළුවනේ, වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශයේ ජීව ජනතාවගේ ජීවිතයට විශාල සම්බන්ධයක් තිබුණා. යාළුවනේ, මෝයේ තියෙන පෝෂදායී ජල පද්ධතියක්. ඒ හින්දා මාළු බහුලව හමුවන ප්‍රදේශය ලෙසයි තොඩුවාව ප්‍රසිද්ධ. අදටත් මෙහි බොහෝ පවුල් දීවර කර්මාන්තයෙන් තම ජීවිතය ගෙනියනවා. මුහුද හැමෝටම එක වගේ පේන්න පුළුවන්. ඒ දීවරයෙකුට මුහුද කියන්නේ බලාපොරොත්තුවක්. තවත් එක් දවසක්. යාළුවනේ, තොඩුවාව මෝය විශේෂ වන්නේ එකම තැනකදී ස්වභාව ධර්මයේ වෙනස් පැති දෙකක් දැක ගන්න පුළුවන්. එක පැත්තකින් සංසුන් ගඟක් තියෙනවා, අනිත් පැත්තෙන් රළ නගන ඉන්දියන් සාගරය තියෙනවා. හිර උදාවත් හිරු බැස යාමත් එක්ක මේ ප්‍රදේශය තවත්ම දර්ශන වෙනවා. මූදු සුළඟයි, රළ හඬයි, කුරුල්ලන්ගේ ගී හඬයි, මේ හැම දෙයක්ම එකතු වෙලා හරිම නිස්කලංක වටපිටාවක් නිර්මාණය කරනවා. යාළුවනේ, මීට කලින් මෙන්න මේ සතාව දැකලා තියෙනවද? මුලින්ම මට හිතුනේ මේ මුහුදු බෙල්ලෙක් හරි නැත්නම් අමුතු ශාකයක් කියලා. දැක්කාම ටිකක් අප්‍රසන්නයි තමයි. හැබැයි ඇත්තටම මේවට කියන්නේ ගූස් බානගල්ස් කියලා. සිංහලෙන් කියනවා නම් මුහුදු පර්වතයකට හෝ පාවන දැවවලට ඇලි ජීවත් වෙන කුඩා මුහුදු ජීවීන් විශේෂයක්. බලන්නකෝ, මේ සුදු පාට කවචය ඇතුළේ තමයි ඒක ජීවත් වෙන්නේ. පහලින් තියෙන මේ කළු පාට කොටසෙන් තමයි පර්වතයකට හොලී වලට ඇලී ඉන්නේ. රළ කොච්චර සැර වුණත් මේවා නම් ගැලවෙන්නේ නැහැ. යාළුවනේ, ඇත්තටම ගූස් බානකල්ස් කියන්නේ මාළුවෙක්වත් බෙල්ලෙක්වත් නෙමෙයි. මේගොල්ලෝ කකුළුවන්ගේ ඉස්සොන්ගේ නෑදෑයෝ. මුහුද පාවන ලී කැබලි, නැව්, පර්වත සහ බෝට්ටු වලට ඇලී ජීවත් වෙනවා. රළ එක එන ඉතා කුඩා ආහාර අංශු පෙරාගෙන තමයි මේ සතු ජීවත් වෙන්නේ. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මම මෙහෙම අල්ලන් හිටියට මේගොල්ලෝ ඉස්පාඤ්ඤේ, පෘතුගාලයේ වගේ යුරෝප් කන්ට්‍රීස් වල සහ මම හිතන්නේ ජපානෙත් එහෙම ඇති ගූස් බානකල්ස් කියන්නේ ඉතා මිලාදික සී ෆුඩ් එකක්. යාළුවනේ, ඔයාලත් මුහුදේ මේ වගේ පුංචි දේවල් දැක්කොත් ඒවා පිටිපස්සේ තියෙන පුදුම ලෝකයක්. ඉතින් ඊළඟ පාර මුහුදු වෙරළට ගියොත් අවට හොඳට බලන්න. ඔයාලටත් මේ වගේ අපූර්ව ජීවියොන් හම්බෙයි.
යාළුවනේ ඔයාලා මේ දකින්නේ තොඩුවාවේ මොය කටපාලම. එහෙනම් යාළුවනේ මම අද මෙතනින් සමුගන්නවා. ඊළඟ වීඩියෝවෙන් තවත් අලුත් තැනක්, අලුත් අත්දැකීමක් සහ අලුත් කතාවක් එක්ක අපි නැවත හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න, ස්වභාව ධර්මයට ආදරය කරන්න, අලුත් තැන් ගවේෂණය කරන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට ජය වේවා.